කාන්දමක් ගත්තාම කාන්දමේ ප්‍රධාන වශයෙන්ම ආකර්ෂණ බලය වැඩිපුරම ක්‍රියාත්මක වන තැන් දෙකක් තියෙනවා. අපි ඒකට කියනවා චුම්බක ද්‍රව කියලා. ඒක අපි උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය කියලා ආකාර දෙකක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ කතාව. මොකද්ද මේ ද්‍රව වලින් වෙන්නේ? එන්න. මම අරන් තියෙනවා ඉටිකොල ආවරණයක් දාලා තියෙන චුම්බකයක්. මම මෙතන යකඩ කුඩු ටික තියෙනවා. බලමු යකඩ කුඩු මේකේ කොහොමද ඇලෙන්නේ කියලා. පේනවාද? හැමතැනම කාන්දම් කුඩු ඇලුන්නේ නැහැ. දෙපැත්තේ විතරයි. එහෙනම් ඒ තැන් දෙක තමයි චුම්බක ද්‍රව කියන්නේ. එහෙනම් අපි බලමුද එහෙනම් තවත් ක්‍රමයකට. එන්න. මෙතන මම දාලා තියෙන අල්පෙනිති ටිකක්. බලමු අල්පෙනිති වල වැඩිපුරම ඇලෙන්නේ කොයි තැනේද කියලා. පැහැදිලිද? කාන්දම් බලය වැඩිපුරම තියෙන්නේ මේ දෙපැත්තේ. මැද ඇලිලා නැහැ. මේකෙත් මේ. හොඳයි. එහෙනම් චුම්බකවල චුම්බක ද්‍රවය වැඩිපුරම තියෙන්නේ චුම්බක ද්‍රවවල. ඒක උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි. උත්තර ද්‍රවය රතු පාට, දක්ෂිණ ද්‍රවය සුදු පාට.